And I'm 100 behind. සර්ච් කරලා බලන්න දක්ෂතම පුහුණු කරු මල්ල ක්‍රීඩා සංගමය හැටියට ඒකම හැම දෙයක්ම අපිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන්වත් රජයෙන්වත් බලාපොරොත්තු වෙන බැරි දේවල් තියෙනවා. ඒකකට අපි කොයි විදිහටද කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ සියලු දෙයකටම තමයි අපි විවිධ ශාස්ත්‍රයන් වල ඉන්න පුද්ගලයෝ හැටියට අපි මාගාරක කියලා තියෙනවා. විශේෂයෙන්ම ඇවිදීමේ තරම වෝකින් රේසස් මේවා අපේ ලංකාවේ ඒවා යහපැත්තට දාලා දෙනවා. අපේ වෝකින් රේසස් මා කියන්නේ අපි තාම උසස් මට්ටමේ ආසියාවේ. නමුත් අද අපි ඒවෙන් අපි ගොඩාක් පල්ලෙහාට ගියා. දැන් බලාපොරොත්තු වෙන වෝකින් වලට ජාති මට්ටමේ පුහුණුකාරයෙක් වෙනවම පත් කරන්නේ. අත්කල් ඒවා ගෙනියන්නේ. ඒ වගේ සම්පූර්ණ 10ක් දීලා තියෙනවා ආසියානු ශූරතාවයේ මල්ල ක්‍රීඩාවේ පමණක්. මල්ල ක්‍රීඩා විතරයි ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩා එක රන්වලක්ම දිනාගත්තා. ඒක අමතරව මල්ල ක්‍රීඩාවේ තමයි රන්වලක්ම 10 දීලා තියෙන්නේ. අවසාන ශූරතාවයේදී අපේ තාක්ෂි වෙනාගත්ත පදක් වලට පෙර 10ක් තමයි දීලා තියෙන්නේ. ඉතින් අපේ හැකියාව විවිධයි අපේ රට කියන්නේ සමකේ ආසන්නයේ කෙනියාව ඉතියෝපියාව වගේ ඒ සමක ආසන්නයේ තියෙන Needed is a new team, new energy, new thinking, a new plan. Those who can think outside the box and come up with a strategy that can actually transform athletics in this country. Sri Lanka has no problem with competing against the world. But we can't hold the plan together long enough to succeed. At each point we are having different plans coming in, we have mediocre structures coming in, and this has disrupted. එක්ක අපි ඉදිරිපත් වුණේ මුළු ලංකාවේම හැම දිස්ත්‍රික්කයකින්ම නියෝජන වෙන විදිහට හැම පළාතක්ම නියෝජන විදිහට තමයි අපි මේ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ සුනිල් ජයවීර මහත්මයා සහ අපේ කණ්ඩායම. ඒ කියන්නේ අපේ ක්‍රීඩාව දිනු කරන්න අපි ගමනක් ගියා ඒක කරා. අපි මල්ල ක්‍රීඩාව දිනු කරන්න හොඳම කණ්ඩායමක් ඉන්නේ මේ වෙලාවේ ඉදිරිපත් කරලා ඒ කණ්ඩායමත් එක්ක අපි ගමන යනවා. අපි තව ප්‍රශ්න